guys, ඔන්න අපි පැරාග්ලයිඩින් කරන්න යන්නේ. තව චුට්ටකින්. බලමු එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා. අපේ අම්මලාගේ භාෂාවෙන් කිව්වොත් සල්ලි ගෙවලා දුක් විඳිනවා කියන්නේ මෙන්න මේකයි. යනකම්ම කෑ ගැහුවට මගදී මාරම ෆන්. ඇත්තමයි කියන්නේ. ඔයගලන් දැක්කේ මගේ එක්ස්පීරියන්ස් එකේ පොඩි කොටසක් විතරයි. ඉතින් වීඩියෝ එක ඉස්සරහට වෙනකන් ඉන්න. ඉතුරු ටික කොහොමද කියලා දැනගන්න. මේ තියෙන්නේ අපිව පිකප් කරන්න ආපු වාහනේ. ඔන්න දැන් අපි යන්නේ ඔෆිස් එකට. ඉතින් ඔන්න අපි ආවේ ෆ්ලයිට් සාපා ඔෆිස් එකට. චන්දියා වගේ ගියාට ගමන පටන් ගන්න නම් පුදුම බයක් තිබ්බ ඇත්තටම. ඉතින් මෙතනින් අසුළුදිය ඔක්කොම පහ කරලා අපේ අන්තිම කැමැත්ත සයින් කරලා ඔන්න අපි යන්නේ අපේ පයිලට්ස්ත් එක්ක පැරාග්ලයිඩින් එක්ස්පීරියන්ස් එකට. ඉතින් අපිත් එක්ක ගියව පයිලට්ස්ලා හරිම එක්ස්පීරියන්ස් ෆන් ඩයල් ටිකක්. ඇත්තටම මේ ගමන ප්ලෑන් කරේ මගේ හස්බන්ඩ් මගේ බර්ත්ඩේ ගිෆ්ට් එකේ කොටසක් විදියට. ඕගොල්ලන් හැමෝටම පේනවා මගේ බය වෙච්ච මූණ. ඇත්තටම මම හිත ගියේ මේක මගේ අන්තිම බර්ත්ඩේ එක වෙයිද මන් දන්නේ. ඉතින් උඩදී මේගොල්ලන් චෙක් කරනවා ඇත්තට වින් ස්පීඩ් එක හොඳයිද, ෆ්ලයි කරන්න සූටබල්ද, ඒ වගේ දේවල් ගැන ඒගොල්ලන් ගොඩක් සැලකිලිමත්. ඒකින් හින්දා පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නැහැ. ඉතින් පොටන් ගද්දි පොඩි රන් එකක් දීලා තමයි යන්න ඕනේ. ඉතින් ගම ගැම්ම අරගෙන ප්‍රේ කරලා පැන්න. ඉතින් මට ඇත්තටම හිතෙච්චේ කියනවාක මම ගොඩක් YouTube වීඩියෝස් බලලා තියෙනවා. ඉතින් වැටෙන කෑලි හැම දැකලා තියෙනවා. ඉතින් ඒකට තමයි චුට්ටක් බය හිතුනේ. බට් පැන්නට පස්සේ පල්ලෙහා බලද්දි ඇත්තටම මාරම ලස්සනයි. ගමන පටන්ගෙන චූටි දුරක් යනකම් කෑ ගැහුවා. ඇත්ත ඒ වුණාට මට ඊට පස්සේ හිතුණා දෙයියනේ මම මෙච්චර වෙලා පෙරුම් පුරාගෙන හිටපු බකට් ලිස්ට් එකේ කොටසක් නේද මේ කියන්නේ. ඔයගලම කියන්නේ හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කම්ෆර්ටබල් ක්ලෝත්ස් අඳින්න. ඒ වගේම වැටෙන කොටස් එහෙම අරන් යන්න එපා. මොකද වැටුනොත් ඉතින් ආයෙ හම්බෙන්නේ නැහැ. මේ රයිඩ් එකේ මට පිස්සුම හැදුන කොටස තමයි මේ. ඉස්සෙල්ලාම පයිලට් මගෙන් ඇහුවා do you feel dizzy කියලා. ඒ වෙලාවෙ ඉතින් ෂේප් නිසා මං නෑ කිව්වා. ඊට පස්සේ මෙයා එක කැරකුවා වට ගාන කොට 3ක් දුරට කැරකුවා. මට ඇත්තටම අමාරු වුණා. ඔය තමයි මම ජීවිතේ මම කෑ ගහපු ඩෙඩ්ලියස්ට් ස්ක්‍රීම් එක. ඇත්තටම මගේ ඇඟට වඩා මගේ උගුර රිදුන කෑ ගහලා. අනිත් එක තමයි මේ පයිලට් මම එච්චර කෑ ගහලත් මගෙන් මොනවා අපි තව වටයක් එහෙම යමුද කියලා. ඔනේ ඊට පස්සේ පාත් එක්ක වගේ කකුල දික් කරේ මම ගොඩ වහින්න. බිමට අඩිය තිබ්බ ගමන් මගේ අම්මේ ඇඟට ලේනුවේ ඒ වෙලාවේ. හැබැයි ඇත්තටම මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඔයගොල්ලන්ත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඇත්තටම ඔයගොල්ලන්ට මේ පේන්නේ මගේ ජෙනුවින්ලි තිබ්බ සතුට. බිමට බැස් එකට. ඔයගොල්ලන්ත් plan කරන් ඉන්නව නම් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න අනිවාර්යයෙන්ම Insta 360 footages කියන පැකේජ් එක ගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම පොඩි සෝනි එකක් හම්බ වෙනවා. ඔය තියෙන පර්ස් එක වගේ. කොපෙන්නා නම් සර්ටිෆිකේට් එකක්. ඔයගලන්ට පණ තියෙනවා නම් ඔයගලන්ට අර හිටපු දැනටම නැගගෙන යන්න පුළුවන්. ඒ වුණාට අපිට බැරි නිසා ඒගොල්ලන් අපි වෙනුවෙන් බයිසිකල් එකක් ක්ලාස් කරලා දීපා. ඔන්න ඔහොමයි අපේ ජර්නි එක ඉවර වුණේ. ඇත්තටම කිව්වොත් වමන යන්න වගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේගොල්ලන්ගේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයගලන්ටත් කැමති නම් බුක් කරන්න බලන්න. එහෙනම් තව එක්ස්පීරියන්ස් එකක් ගහමු.